hello boys ඔන්න අද මං ගෙනල්ලා තියෙන්නේ එක බුය පාසයෙන් කොහොමද මැජික් කියුබ් ගොඩක් ගන්න කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මාව subscribe කරලා නැති කට්ටිය subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න. අමතක කරන්න එපා. ඉතින් දැන් මං කියලා දෙන්නම් ඔයාලට කොහොමද එක බුය පාසයකින් මැජික් කියුබ් ගොඩක් ගන්න කියලා. ඉතින් ඔයාලට මෙතන බුය පාසයට කියපුවම බලා ගන්න පුළුවන් මේ මැජික් කියුබ් ගන්න තැන. ඉතින් ඔයාලට බුය පාස් එක මැජික් කියුබ් එකක් ගන්න ඕන නම් ඒක සමහර වෙලාවට ලක් එකට තමයි වැඩ වෙන්නේ. ඉතින් දැනට මම බුය පාස් 5ක් 6ක් එක දිගට දාලා තියෙනවා. ඉතින් දැන් මම පෙන්නන්නම් මම බුය පාස් එකෙන් මැජික් කියුබ් 3ක් ගත්ත විදිහ. මැජික් කියුබ් 3කින් මම බණ්ඩල් 3ක් ගන්න පුළුවන් වුණා. ඒකත් එකම බුය පාස් එකෙන් තමයි මැජික් කියුබ් 3ම ගන්න පුළුවන් වුණේ. ඉතින් මේක ඔයාලට කරන්න ලේසි දෙයක්. ඔයාලට කරන්න තියෙන්නේ බුය පාස් එක ආපු ගමන්ම වගේ අර ස්පින් කරලා බුය පාස් එකේ කොහොම හරි ප්‍රීමියම් ප්ලස් එක දාගන්න. එතකොට ලෙවල් 50ක් අප් වෙනවනේ. ඊට පස්සේ එදා ඉදම්ම දිගටම ප්ලේ කරගෙන ගියපුවම බුය පාස් එකේ 100න් එහාටත් ගොඩක් ගහන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඒ බුය පාස් එකේ ලෙවල් 10ක් විතර ගැහුවට පස්සේ ක්ලේම් කරන්න යන්න එපා. ක්ලේම් කරන්නේ නැතුව ටිකක් 10ක් 15ක් ගහලා ආයෙ ක්ලේම් කරන්න. එතකොට බුය පාස් එකෙන් මැජික් කියුබ් එකක් එන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩි. ඉතින් එහෙම තමයි මම මැජික් කියුබ් 3ක්ම ගත්තේ. ඉතින් බුය පාස් එකේ උඩටම ගිහම බලා ගන්න පුළුවන් වෙනවා. තවත් ප්‍රයිස් එකක හම්බෙනවා. අපිට අර ස්කයි ඩයිව් එකකුත් හම්බෙන්න තියෙනවා. ඒක හම්බෙන්නේ ඇත්තටම ලක් එකට. මට කලින් එකේ නම් අර ගෝල්ඩන් කලර් එක හම්බෙලා තිබ්බා. ඉතින් මැජික් කියුබ් එකක් ගන්න තවත් ක්‍රමයක් තියෙනවා. අර ක්‍රිස්ටල් ජාතියක් තියෙනවා. ඒ ක්‍රිස්ටල් 100ක් එකතු කරලා මැජික් කියුබ් එකක් ගන්න පුළුවන්. ඇත්තට මේක ටිකක් අමාරු වැඩක්. ඊට වැඩිය ගොඩක් ලේසි බුය පාස් එකේ ලෙවල් 10න් 10 ස්කිප් කරලා එකපාර ක්ලේම් කරන එක. ඉතින් මේ බණ්ඩල් 3 ඕපන් කරන වීඩියෝ එකක් මං ඉස්සරහට ගේන්නම්. මේ account එකේ ගන් බොක්ස් 18ක් තියෙනවා. ඒ 18ම ඕපන් කරන වීඩියෝ එකකුත් මං ඉස්සරහට ගෙන බලාපොරොත්තු වෙනවා. තව වැදගත්ම දෙයක් තමයි බුය පාස් එකේ කෑලි එකතු කරගෙන තියාගෙන ඉන්න එක. බුය පාස් එකේ කෑලි එකතු කරගත්තම අපිට එක්ස්චේන්ජ් කරගන්න ගොඩක් ලේසි වෙනවා. ඉතින් ආයේ බුය පාස් එකට අපි ගියොත් එහෙම බලා ගන්න පුළුවන්. මම බුය පාස් එක දාලා ලෙවල් 173 දැන් ඉන්නේ. එතන ඔන්න දෙවනි කෑල්ලේ බලා ගන්න පුළුවන් මැජික් කියුබ් එක තියෙනවා. ඒක ටච් කරපුවාම මැජික් කියුබ් ස්ටෝර් එකට තමයි අපි එන්නේ. මට ඉතින් තව බණ්ඩල් 4ක් වගේ තමයි ගන්න තියෙන මේල් බණ්ඩල් වලින් නම්. ඒ 4ත් ඉක්මනටම ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ ට්‍රික් එක යූස් කරලා මට මැජික් කියුබ් එකක් ආවොත් එහෙම මම ඉස්සරහට වීඩියෝ එකකින් ගේන්නම් ඒ බණ්ඩල් ටිකත් ඕපන් කරන. ඉතින් FF ටෝකන් වලිමුත් අපිට පුළුවන් එකතු කරගෙන අර ක්‍රිස්ටල් කෑලි එකතු කරන්න. ඉතින් ඒ කට්ටියක් අමාරු වැඩක්. මොකද එක්ස්චේන්ජ් කරන්න හරීම නම් FF ටෝකන් 1000 ගණන්ක්වත් ඕනේ අඩුම තරමේ. FF ටෝකන් වල ස්ටෝර් එකෙත් මම ගොඩක් දේවල් අරගෙන දැන් තියෙන්නේ. ඉතින් අපිට ආපු AUG M14 ගන් වල ඉවෙන්ට් එකේ ස්පින් වීඩියෝ එකකුත් මං ගේන්න බලාපොරොත්තු වෙනවා. මට දැන් කෑලි එක්ස්චේන්ජ් කරන්න පුළුවන්. ඒ වගේ ට්‍රික් එකක් දාලා තමයි මේක කරන්න ඕනේ. එතකොට මං හිතනවා ග්‍රෑන්ඩ් ප්‍රයිස් නැත්නම් ලෝ ප්‍රයිස් එකක් හරි එයි කියලා. ඉතින් මේ account එක ප්‍රයිම් ලෙවල් 7 නෙවෙයි හින්දා බ්ලැක් පැන්තර් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ඉවෙන්ට් එකත් මං ස්පින් වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ කොහොමද එක බුය පාස් එකෙන් මැජික් කියුබ් ගොඩක් ගන්න කියලා. ඇත්තටම මැජික් කියුබ් මං ගත්තේ 3ක් වුණාට ඔයාලට ගොඩක් ප්ලේ කරලා ගන්න පුළුවන් මැජික් කියුබ් අවම 5ක්වත්. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරගන්න. ඒ වගේම like එකක් දාන්න. comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. bye bye.